තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අද අපේ YouTube නාලිකාවෙන් සූදානම් වෙන්නේ අපේ හිතවලට එන කාම සිතුවිලි එක්ක අපි කොහොමද මුහුණ දීලා කටයුතු කරන්න කියන එක. කාම සිතුවිලි ගොඩ නැගෙන තාක්කල් එහෙම නැත්නම් අපි විවිධ දේවල් එක්ක බැඳෙන තාක්කල් ඒවට ප්‍රතිචාර දක්වන තාක්කල් ඒවා මනසේ රඳා පවත්වාගෙන සිටින තාක්කල් අපට සසර පැවැත්මක් තියෙනවා. ඒ නිසා අපට විවිධ තැන්වලදී උගන්වලා තියෙනවා කාම සිතුවිල්ලක් ආවම එන කාම සිතුවිල්ල හෝ සිතුවිලි නවත්තන්න කියලා. කවදාකවත් අපේ හිතවලට එන සිතුවිලි නවත්තන්න පුළුවන් කමක් නැහැ. උල්පතකින් ගලාගෙන එන දිය දහරාවක් අපට නවත්තන්න බෑ වගේ අපට පුළුවන් කමක් නැහැ අපේ හිතවලට එන මේ සිතුවිලි නවත්තන්න. අපි එක කාම සිතුවිල්ලක් නවත්තන්න උත්සාහ දැරුවොත් තව තවත් කාම සිතුවිලි දසදහස් ගණනින් ඉස්මතු වෙලා එන්න ගන්නවා. එහෙනම් කොහොමද අපි මේ කාම සිතුවිලි එක්ක මුහුණ දීලා කටයුතු කරන්නේ? මෙන්න මෙහෙමයි. ටිකක් හිතන්නකෝ අපේ හිත පුරාම තියෙන්නේ කාම සිතුවිලි කියලා. මිනිසාගේ ස්වභාවය තමයි කාම සිතුවිලි වලින් පිරිච්ච ස්වභාවය. විවිධ දේවල් වලට ඇලීම, විවිධ දේවල් එක්ක ගැටීම, විවිධ දේවල් වලට ඇති වෙන බැඳීම, ඒහා ක්‍රියාකාරීත්වය අපේ සිත පුරාම පවතින පෘථග්ජන මිනිසුන්ගේ. අපි මේ සිත පුරාම කාම සිතුවිලි තියෙන බව තේරුම් අරගෙන අපි කල යුතුව තියෙන්නේ මේ කාම සිතුවිලි තියෙනවා කියලා දැනගෙන. දැන් කාමයට ඇති කැමැත්ත මුළු සිත පුරාම තියෙනකොට අපි ඒ සිතේ අනිත් පැත්තෙන් කාමයට අකමැත්තක් ගොඩනගන්නට ඕනේ. එතකොට සිත පුරා කාමය කියන එක තිබ්බා, කාමයට ඇති කැමැත්ත තිබුණා. දැන් කාමයට අකමැත්තකුත් අපේ හිතේ එක පැත්තකින් ගොඩනගනවා. එතකොට කාමයට තියෙන ඉඩ ප්‍රස්තාව ටිකක් අඩු වෙනවා. මොකද මෙතෙක්කල් කාමයට තියෙනවා ආශාවක්. ඒ කාමයට තියෙන ආශාව වෙනුවට අපි එක පැත්තකින් සිතේ එක පැත්තකින් කාමයට අකමැත්තකුත් ගොඩ නැගුවා. දැන් එතකොට කාමය ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. මොකද අකමැති සිතුවිල්ලකුත් තියෙනවා. එතකොට අපිට මේක කලබල වෙලා හදිස්සියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපට යම් කිසි දෙයකට බැඳීමක්, ආශාවක්, තණ්හාවක් ආපු වෙලාවට, කාමසිතුවිල්ලක් ආපු වෙලාවට අපි අපේ සිතේ එක පැත්තකින් ඒ කාමසිතුවිල්ලට ඇති ආශාවට අමතරව කාමයට අකමැත්තකුත් සිතේ ගොඩනගා ගන්න. එතකොට කාමයට ඇති කැමැත්ත තියෙනවා, අකමැති සිතුවිල්ලකුත් අපි ගොඩනගා ගන්නවා. එතකොට කාමයට තියෙන කැමැත්ත ටික ටික අඩු වෙනවා. කාම සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙලා යනවා. එතකොට ක්‍රමානුකූලව කාලයක් තිස්සේ මේක පුහුණු වෙලා කාමයට තියෙන කැමැත්තත් කාමයට තියෙන අකමැත්තත් කියන දෙකම සමබර තැනකට කාලයක් තිස්සේ පුරුදු වෙලා මේක ඉවසිලිවන්තව හදිස්සියට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කාමයට තියෙන කැමැත්ත වගේම කාමයට තියෙන අකමැත්තකොත් දෙපැත්තෙන්ම සමබරව ගොඩනගා ගන්නවා. එතකොට සිතේ කාමයට කැමැත්තක් තියෙනවා, ඒකත් 150යි, අකමැත්තකුත් තියෙනවා, ඒකත් 150යි. දැන් 150 සමබරව මේ කාමයට ඇති කැමැත්ත සහ අකමැත්ත දෙපැත්තම ගොඩ නැගුණට පස්සේ අපේ සිත මධ්‍යස්ථ ස්වභාවයකට එනවා. එතකොට අපේ සිත මධ්‍යස්ථවයි පවතින්නේ.
එතකොට අපේ සිත මධ්‍යස්තව පවතිනකොට දැන් සාමාන්‍යයෙන් ගෙදරක දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්න අම්මට ඇවිල්ලා විවිධ චෝදනා කරනවා. හැබැයි ඒ දරුවෝ දෙන්නගෙම කෙරුවාව දන්නවා නම් අම්මා ගන්න තීරණය මොකද්ද? අම්මා මධ්‍යස්ථයි. මොකද අම්මට දෙපැත්තම පේනවා. දරුවෝ දෙන්නගෙම වැඩසටහන් දෙක හොඳට තේරෙන නිසා දෙන්නම ඇවිල්ලා මොන චෝදනාව කරත් අම්මා නිහඬයි මධ්‍යස්ථයි. ඒ වගේම තමයි අපේ සිතේ එක පැත්තක කාමයට ඇති ආශාවත් සමානව ඒ කාමයට ඇති ආශාවට සමානව කැමැත්තට සමානවම අකමැත්තකුත් ගොඩනගලා තියෙනවා නම් කාමය කියන එක සමබරව පවතින්නේ. එතකොට අපි ඒකේ දෙපැත්තම දන්නවා. කාමය කියන එකේ කැමැත්ත අකමැත්ත කියන දෙපැත්තම දකින නිසා අපි මධ්‍යස්ථ පුද්ගලයෙක් විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ මොහොතට අවශ්‍ය ක්‍රියාවන් තුල විතරක් අපේ සිතුවිලි පවත්වනවා. එහෙම නැතුව අපි එක පැත්තකට බර වෙලා කටයුතු කරන්නේ නැහැ. ඒක තමයි මධ්‍යස්ථව කටයුතු කරනවා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ යුක්තව දී ස්වභාවය මේ ලෝකේ පවතින දී ස්වභාවය තේරුම් අරගෙන මධ්‍යස්ථ භාවයකටපත් වෙනවා. අන්නේ මධ්‍යස්ථ භාවය තුල සිත පවත්වන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා නම් නිරන්තරයෙන් අපි ඒකට උත්සාහ කරනවා නම් සිත සමබරව පවත්වන්න දෙපැත්තම දැකලා මධ්‍යස්ථ භාවයකටපත් වෙන්න උත්සාහ කරනකොට ඒ සිතේ කාමයේ කියන සිතුවිල්ල උත්සන්න වෙලා පවත්වාගෙන යන්නේ නැහැ. අපි යම් කිසි දෙයක් දැක්කොත් ඒ දේ පිළිබඳ බැඳීමක් පවත්වාගෙන දිගින් දිගට යන්න උත්සාහ කරන්නේ නැහැ. යම් දෙයක් තුල රැඳුණා ඒ ක්‍රියාකාරකම් කරා ඒ අවශ්‍ය දේවල් කටයුතු කරා එතනින් අවසන් කරනවා. එහෙනම් ඔය අය අපි හැමෝම මේ කාමයට තියෙන කැමැත්ත වෙනුවට මේ කාමයේ බලෙන් නවත්තන්න නැතුව ටික කාමයට අකමැත්තකුත් සිතේ ගොඩ නගා ගන්න. දෙපැත්තම 150 සමබර වුණාට පස්සේ ඔබට මධ්‍යස්ථව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ජීවිතේට සැහැල්ලුවක් ගෙන දෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ජීවිතේ නිවීමටපත් වෙන අවස්ථාවක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.